Yo, what's up guys? මොකද වෙන්නේ? ඉතින් කාලයකට පස්සේ තමයි අපි හම්බුනේ. අද අපි කරන්න යන්නේ වෙනස්ම ගොඩාක් වෙනස්ම වැඩක්. ඉතින් අද අපි කරන්න යන්නේ හෝම් වර්ක්අවුට් එකක්. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ඇඟ හදාගන්න ඕන. ඇඟ හදාගන්න ඕන උනාට එයාලට ගෙදර ඉක්විප්මන්ට් නැහැ, නැත්නම් ජිම් එකකට යන්නේ නැහැ, එයාලා කැමති නැහැ. නැත්නම් එයාලට සල්ලි නැහැ. ඉතින් අද කියලා දෙන්නේ ඔයාලට සිම්පල් එක්සර්සයිසස් කිහිපයක් ඔයාලගේ බයිසෙප් වලට ඊට පස්සේ ට්‍රයිසෙප් වලට වගේම චෙස්ට් එකට කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් guys අපේ පළවෙනි එක්සර්සයිස් එක තමයි push ups. push ups තමයි මේකට කරන්න chest එකට වගේම tricep වලට කරන්න තියෙන සිම්පල්ම එක්සර්සයිස් එක. ඉතින් push up position එකට එන්න නම් අපි අත් දෙක මෙහෙම කෙලින් කරලා බලන්න ඔයාලගේ shoulders වල පළල. shoulders වල පළලට අත් දෙක අරගෙන බිමින් තියලා ඔයා මෙහෙම දන හිස් දෙකෙන් මෙහෙම හිට ගන්න. හිට ගන්න මේ දන හිස් දෙක බිමින් තියලා ඔයා එකපාරක් knee push up එකක් try කරන්න. මේ try කරන්නේ knee push up එකක්. මෙහෙම එකපාරක් පල්ලෙහාට යන්න ආයෙ උඩට එන්න. ඔය වගේ එහෙම හරියනවා නම් පොසිෂන් එක හරිනම් හරි නැත්නම් අත් දෙක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. හරිනම් කෙලින්ම කකුල් දෙක තියලා කෙලින් වෙලා යටට යනකොට හුස්ම ගන්න, උඩට එනකොට හුස්ම පිට කරන්න. ඔයාලා මේ එක්සර්සයිස් එකේ යටට ගිහිල්ලා උඩට එන අතරතුරදී ඔයාලගේ chest එකට දැනෙන්න ඕන නිකන් ස්ට්‍රෙච් වෙනවා වගේ. ඉතින් එහෙම දැනුණොත් තමයි ඔයාලා මේ push up එක හරියටම කරන්නේ. ඊළඟ එක push up එකේම තවත් ක්‍රමයක් diamond push up. අපි කලින් normal regular push up එකේ අත් දෙක තිබ්බේ උරහිස් පල්ලට. දැන් තියන්නේ මේ විදියට diamond එක හැඩයකට. මේ වගේ ත්‍රිකෝණයක් වගේ හැඩයකට අරගෙන මෙහෙම තියලා ඔයා දන හිස් දෙකෙන් knee diamond push up එක try කරලා බලන්න. මෙහෙම ඒක හරිනම් ඔයාලට පුළුවන් කකුල් දෙක තියලා inhale exhale inhale exhale inhale exhale inhale exhale ඒ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔය tricep එකටයි chest එකටයි කරන්න පුළුවන් exercise ටිකක්. ඊළඟට අපි බලමු අපේ tricep එකට කරන්න පුළුවන් තවත් exercise දෙකක්. මේව බැලුවේ මුලින්ම push up. දැන් අපි කරන්න හදන්නේ decline push up. ඉතින් guys කිව්වා වගේම අපි බලමු decline push up කරන්නේ කොහොමද කියලා. අපිට මේ වගේ පුටුවක් ඕන වෙනවා. මේ පුටුව අරගෙන මෙහෙම push up position එකට ඇවිල්ලා අත් දෙක කකුල් දෙක පුටුව උඩින් තියලා අත් දෙක බිමින් තියන්න ඕන. තියලා down up 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 මේකෙනුත් ඔය chest එකට වැදෙනවා දැනෙන්න ඕන. chest එක stretch වෙනවා වගේ දැනෙන්න ඕන. එතකොට තමයි හරියටම exercise එක උනා කියලා තේරෙන්නේ. ඊළඟට අපි කරන්න යන්නේ incline push up. දැන් අපි කරේ decline push up. incline push up එක නම් මේ වගේ push up position එකේ පුටුවක් මාක් කරේ අරගෙන down up down up bench එකක් ඔය ගන්න පුළුවන් නම් හොඳයි. up down up down up ඒ වගේ. එතකොට ඔයාගේ මේ අපේ chest එකේ තියෙන කොටස් තුනක්. ඒ කොටස් තුනටම upper chest, lower chest, middle chest ඔය කොටස් තුනටම මේ exercise තුනේ target වෙනවා. ඉතින් ඔයාලට හොඳ chest එකක් වගේම tricep හදා ගන්න ඕන නම් මේ exercise ටික කරන්න.